ආශිර්වාදලත් දවසක ෆේත් ෆෝවර්ඩ් YouTube නාලිකාව සමගින් එකතු වෙලා සිටින හැම කෙනෙක්වම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් තමක් ආදරයෙන් පිළිගනු ලබනවා. අද දවසේත් අපි දෙවියන් වහන්සේගේ වචනයට අපගේ අවධානය යොමු කරන්න යමු. යාකෝබ්තුමාගේ යවුම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ දෙසටයි අද දවසේ අපගේ අවධානය අපි යොමු කරන්න යන්නේ. ඒ ස්ථානයේ ප්‍රකාශ කරනවා පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක් කියලා. මක්නිසාද ඔහු ඒත්තු ගනු ලැබූ කල තමන්ට ප්‍රේම කරන්නවුන්ට ස්වාමින් වහන්සේ විසින් පොරොන්දුනා වූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය. සෙනෙවන්තය මේ ස්ථානෙත් යාකෝබ්තුමා කතා කරලා කියනවා පරීක්ෂාව ඉවසන මිනිසෙක් ගැන. අපි මීට පෙර දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩයක සවන් දුන්නා පරීක්ෂාව කියලා කියන්නේ මොකක්ද කියලා. එකිනෙකට වෙනස් වූ නොයෙක් ආකාරයෙන් පැමිණෙන්නා වූ පීඩන සහිත වාතාවරණයන්. එවැනි වාතාවරණයන් තුල එක ඉවසන මනුෂ්‍යයා එක සමාට දුක් සහිත කාලයක්, පීඩා සහිත කාලයක්, විරුද්ධවාදීන්ගේ විරුද්ධවාදීකම් විඳින්නා වූ කාලයක්, ආර්ථික අසිරිතාවයන් මැද්දේ ගමන් කරන කාලයක්, රෝගී වාතාවරණයන් මැද්දේ ගමන් කරන කාලයක්, ඇදහිල්ල නිසා පීඩා විඳින්නා වූ කාලයක්, තනිකම, අධෛර්යමත්කම, ප්‍රතික්ෂේප වීම හරහා ගමන් කරන කාලයක්. මෙවැනි කාලයන්, මෙවැනි වාතාවරණයන් ඉවසන මිනිසයා මොකක්ද ඉවසනවා කියලා කියන්නේ? මෙවැනි වාතාවරණයන් තුලත් දෙවියන් වහන්සේව අත නොහැර සිටින මිනිසයා, මෙවැනි වාතාවරණයන් තුලත් තමුන්ගේ ඇදහිල්ල අත් නොහැර සිටින මිනිසයා, මෙවැනි වාතාවරණයන් තුලත් තමා කඩා නොවැටී සිටින මිනිසයා දෙවචනකින් ආශිර්වාද ලද්දෙක් කියලා. ලෝකේ මිනිස්සු ආශිර්වාද ලද්දෙක් කියලා හඳුන්වන්නේ ධනවත් අයව, ගැටලු අවම අයව, සුවපහසු ජීවිත ගත කරන අයව. නමුත් දෙවියන් වහන්සේගේ වචනය අපිට කියනවා අමාරු පීඩන සහිත වාතාවරණයන් ඉවසන මිනිසයා, සෝදිසි කිරීමේ කාලයන් තුල තමුන්ගේ ඇදහිල්ල ආරක්ෂා කරගන්න මිනිසයා ආශිර්වාද ලබ්ධෙක් කියලා. ඊළඟට දේවචනය අපට කියනවා ඔවුන්ට මක්නිසාද ඔහු ඒත්තු ගනු ලැබූ කල තමන්ට ප්‍රේම කරන්නවුන්ට ස්වාමින් වහන්සේ විසින් පොරොන්දුනා වූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය. ඒත්තු ගනු ලැබූ කල එනම් මේ පීඩන සහිත වාතාවරණයන් තුලින් ගමන් කරලා ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් බව, ඔහු නොසෙල්වෙන මිනිස්ය බව ඔප්පු කළ පසු ග්‍රීක භාෂාවෙන් හඳුන්වන්නේ ඩොකිමොස් කියලා විශ්වාසවන්තකම ඔප්පු කරලා තියෙනවා. දෙවියන් වහන්සේට අමාරු වාතාවරණයන් තුල ප්‍රේම කරන බව ඔප්පු කරලාද මිනිස්සෙක් තමුන්ගේ ජීවිතයේ ගුණාත්මක භාවය ඔප්පු කරන ලද මිනිස්සෙක් පීඩන සහිත වාතාවරණයන් තුලත් දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිගැනීමට සුදුසු මිනිස්සෙක් බව පීඩන සහිත වාතාවරණයන් තුලත් ඔප්පු කළා වූ මිනිස්සෙක්. උදාහරණයක් විදිහට යෝබ් ඔප්පු කරන ලද මිනිස්සෙක් වුණා. පීඩන සහිත වාතාවරණ වලත් දෙවියන් වහන්සේ අත් නොහැර සිටින බවට. මෙන්න මෙවැනි මිනිස්සෙක් තවදුරටත් මේක පැහැදිලි කරනවා නම් මිනිස්සු ඔබ දිහා බලලා මෙයා හොඳ ඇදහිලිවන්තයෙක් කියලා කියනවට වඩා පීඩන නොඑක ආකාරයෙන් එකිනෙකට වෙනස් වූ පීඩා සහිත වාතාවරණ වලින් ගමන් කරලා ඔබ ඔප්පු කරලා තිබෙන ඔබේ ඇදහිල්ල ශක්තිමත් කියලා. අන්න එවැනි මිනිස්සු ආශිර්වාදවත් මිනිස්සු කියා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. මොකක්ද ඔහු ලබන්ට යන ආශිර්වාදය? දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේ විසින් පොරොන්දුනා වූ ජීවනය නම් ඔටුන්න ලබන්නේ. ඔප්පු
ඔප්පු වුණා වූ මනුෂ්‍යයා තමුන්ගේ ඇදහිල්ල ආරක්ෂා කරගෙන තවමත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන බව ඔප්පු වුණා වූ මනුෂ්‍යයා ජීවනයේ කිරුළ ලබන්ට යනවා. නැත්නම් ජීවනයේ නම් වූ ඔටුන්න ඔහු ලබන්ට යනවා. සේවන්තේ මේක පොළවේ ලබන්ට පුළුවන් ඔටුන්නක් නෙවෙයි. මේක පොළව තුල ලබන්ට පුළුවන් කිරුළක් නොවේ. මේක සදාකාල ජීවනය. දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව ලැබීමක්. ස්වර්ගික ත්‍යාගයක් මේක. සදාකාල ජීවනය තුළ දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව ලැබීම ස්වර්ගික ත්‍යාගයක්. මේ විශේෂයෙන් ලැබෙන්න යන්නේ පීඩන සහිත වාතාවරණයන් වල පරීක්ෂා කාලයන් තුළ සෝදිසි කිරීමේ කාලයන් තුළ තමුන්ගේ විශ්වාසවන්තකම ඔප්පු කළා වූ මනුෂ්‍යයන්ට ලැබෙන්න යන කිරුළක්. සදවසේ ඔබ නොයෙක් වාතාවරණයන් තුළින් ගමන් කරනකොට ඔබේ ඇදහිල්ල ආරක්ෂා කරගන්න දෙවියන් වහන්සේව අත නොහැර ඔබේ ඇදහිල්ල අත නොහැර ඒ වාතාවරණයට මුහුණ දෙන්න ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේ දෙන්නා වූ ජීවනයේ ඔටුන්නේ හිමිකාරයෙක් වෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. අපි යාඥා කරමු. බලවන්ත පියාණනේ උදෑසන යාඥා කරනවා වාසික සෙනග අද දවසේ නොඑක ආකාරයේ එකිනෙකට වෙනස් වුණා වූ පීඩන සහිත වාතාවරණ වලට මුහුණ දෙයි. සියල්ල ඉවසන්ට ඒවසීම තුළ තවමත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නා වූ මිනිසෙක් බව ඔප්පු කරන්නත් වහන්සේගේ කරුණාව දෙන්න කියා යාඥා කරනවා. එවැනි මිනිසයන්ට ඔබ වහන්සේ තබා තිබෙන ජීවනීය උතුම්න ගැන ස්තුතියි. ස්වාමිනී, ඒක ලබන්ට සුදුසෙක් කරන්නට කියා යාඥා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. එකතු වෙලා සිටින්න ෆේත් ෆෝවර්ඩ් YouTube නාලිකාව සමගින් ඇදහිල්ලේ පණිවිඩයන්ට සවන් දෙන පිණිස